මේ අමුතු සහ බියජනක දේ සටහන් වුණේ සජීවී රූපවාහිනී වැඩසටහනක. මේ වැඩසටහනේ සිද්ධ වුණේ චිත්‍රපට උත්සවයක් ගැන ජොනි ඩෙප් කියන රංගන ශිල්පියා සමග විස්තර සාකච්ඡා කිරීමක්. මේ වෙලාවේ හිතාගන්න අමාරු අමුතු දෙයක් කැමරාවේ සටහන් වෙනවා. She was very patient with me. I'll put it that way. Do you feel that the tide is changing toward you doing major studio films again? We're discussing. Did I feel boycotted by... We're discussing. Did I feel boycotted? Did I feel boycotted? ටික වෙලාවකින් මාධ්‍යවේදීන් අතරින් කළුපාට විනිවිද පෙනෙන දෙයක් වේගයෙන් ගමන් කරනවා. මේක කොහොමත්ම මනුස්සයෙක් වෙන්න බෑ. මොකද මෙච්චර වේගයකින් මනුස්සයෙක්ට මෙතනදී මේ විදියට යන එක කරන්න බැරි දෙයක්. We're discussing. Did I feel boycotted? ඉතින් මේකේ ඔරිජිනල් වීඩියෝ එක අදටත් YouTube එකේ තියෙනවා. ඔයාට ඕන නම් අනිවාර්යෙන්ම ඒ වීඩියෝ එක බලලා මේ දේ තහවුරු කරගන්න පුළුවන්. ඉතින් මේ දේ ගැන ඔයා මොකද හිතන්නේ? දැන් බලන්න යන භයානක වීඩියෝ එක Reddit එකට අප්ලෝඩ් කරලා තිබුණා. මේක අප්ලෝඩ් කරාට පස්සේ මිනිස්සු අතරේ වේගයෙන් වෛරල් වෙන්න පටන් ගත්තා. මේ වීඩියෝ එක රෙකෝඩ් කරපු මිනිස්සයා ජීවත් වෙන්නේ කැලෑවක් ළඟ. ඉතින් එක දවසක් රෑ ගස් අතරින් ටිකක් අමුතු සද්දයක් ඇහුණ හින්දා එයා ෆෝන් එක අරන් මේ දේවල් රෙකෝඩ් කරන්න පටන් ගත්තා. මේ වෙලාවේ මෙතන පැහැදිලි කරන්න අමාරු භයානක සිදුවීමක් සිද්ධ වෙනවා. This is the second time I've come over here, and the first time when I got up under them trying to figure out what it was, they started breaking limbs off and throwing them at me, and I still cannot figure out what it is. Look, they're ruining this freaking place. Look, that's bigger than me. Look at that, look at that, look at that, look at that, look at that. What in Jesus' name is doing this? Oh my God, he just took half the tree down. Something, oh my God, oh my God. Oh, it's gotta be I don't even think a bear would have a chance in Hades and it doing this. It's something stronger than a bear. I think I'm gonna bounce because I think he just hit the ground, which means he's about to face me on foot. And I don't really want to wrestle with somebody that can tear trees down. ඉස්සරෝම ගස්වල අතු ගොඩක් හයියෙන් හෙලවෙන්න පටන් ගත්තා. ඊට පස්සේ එකපාරටම ගහක් මැද හරියෙන් වගේ අద్භූත විදියට කඩාගෙන වැටෙනවා. ඉස්සරෝම එයා හිතුවේ මොකෙක් හරි සතෙක් මේ ගස්වලට නගින්න හදනවා කියලා. ඒ වුණත් මෙතන කිසිම සතෙක් පේන්න ඇත්තේ නැහැ. Look, that's bigger than me. Look at that, look at that, look at that, look at that, look at that. What in Jesus' name is doing this? Oh my God, he just took half the tree down. Something, oh my God, oh my God. ඉතින් මේ වීඩියෝ එක වෛරල් වුණාට පස්සේ සමහරු මේ ගස් අතරින් පේන අමුතු මුහුණක් වගේ දෙයක් අඳුනගෙන තියෙනවා. ඉතින් මේ දේවල් වලින් මේක කොහොමත්ම සතෙක් සිද්ධ කරපු දෙයක් නෙවෙයි කියලා අපිට පැහැදිලි වෙනවා. මේ සිද්ධිය ගැන ඔයා මොකද හිතන්නේ? අමන්දා කියන කාන්තාවගේ අම්මා මාස 2කට කලින් මිය ගිහින් තියෙනවා. අමන්දා එයාගේ අම්මගේ මිනිය පුච්චපු අලු ටිකක් වාජනයක දාලා ගෙදර ඇතුලේ කබඩ් එකක තියාගෙන ඉඳලා තියෙනවා. එක දවසක් අමන්දාගේ දුව සාලේ අලු තියෙන වාජනය දාපු කබඩ් එක ළඟ සෙල්ලම් කරන ගමන් ඉද්දි
අමන්ද මේ දේවල් රෙකෝඩ් කරද්දී අමුතු දෙයක් කැමරාවේ සටහන් වෙනවා. කළුපාට අద్භූත දෙයක් අමන්ද ඉස්සරහින් වේගයෙන් ගමන් කරනවා. කොහොම වුණත් මේක රෙකෝඩ් කරන වෙලාවේ අමන්ද මේ වගේ කිසිම දෙයක් මෙතනදි දකින්නේ නැහැ. ඉතින් මේ රෙකෝඩ් වෙලා තිබුණේ එයාගේ මැරුණ අම්මගේ ආත්මයද? නැත්තම් වෙනත් අඳුරු බලවේගයක්ද? මේ වීඩියෝ එක දැක්කට පස්සේ සමහරු කිව්වා අමන්ද ඉන්න මේ ගෙදර හොල්මන් ඉන්නවා කියලා. ඉතින් ඔයා මොකද හිතන්නේ? ඇත්තටම අමන්ද ඉන්න ගෙදර හොල්මන් ඉන්නවද? ඔස්කා එයාගේ පවුලේ අයත් එක්ක ගොඩක් සතුටෙන් කාලය ගත කරපු කෙනෙක්. ඒත් එකපාරටම එයාලා ඉන්න ගෙදර භයානක අద్භූත සිදුවීම් සිද්ධ වෙන්න පටන් ගත්තා. මේ හැමදේම පටන් ගත්තේ එයාලා විනෝද ගමනක් ගිහින් ආයෙත් ගෙදර ආවම. එදා එයාලා ගෙදර එද්දි ගොඩක් රෑ වෙලා තිබුණා. එයාලා ගෙදර එද්දි ගෙදර වටේට මැස්සෝ දසදහස් ගණනක් දකින්න ලැබුණා. මෙතන තියෙන අමුතුම දේ තමයි ගෙදර එහා පැත්තෙන් තිබුණ කුණු කූඩේ එක මැස්සෙක්වත් හිටියේ නෑ. ඉතින් මේ දවසේ රෑ පවුලේ මෙයාලට පැහැදිලි කරන්න අමාරු අමුතු සද්ද ඇහිලා තියෙනවා. මේ සිද්ධියෙන් පස්සේ දවසක රෑ ඔස්කාගේ එක පුතෙක් ගෙදර හැමෝටම හොරෙන් රෑ ටීවී බලන්න සාලෙට ඇවිල්ලා තියෙනවා. මේ වෙලාවේ භයානක දෙයක් CCTV වල සටහන් වෙනවා. වෙලාව පාන්දර 3 පහුවෙලා. සද්දයක් ඇහුණ හින්දා පුටුවේ නිින්ද ගිහින් හිටපු ළමයා එකපාරටම ඇහැරුණාම එයා දකිනවා මිනිසෙක්ට සමාන හැඩරුවක් තියෙන සුදු පාට ඡායාවක්. ඒත් එක්කම මේ ඡායාව මෙතනින් අතුරුදහන් වෙනවා. මේ සිද්ධිය වෙලාවේ ගෙදර අනෙක් හැමෝම නිදාගෙනයි ඉඳලා තියෙන්නේ. ඔස්කා මේ CCTV රෙකෝඩ්ස් බැලුවම ගොඩක් බියට පත් වෙලා තියෙනවා. ඉතින් මේ සිද්ධිය ගැන ඔයාගේ අදහස මොකක්ද? මෙක්සිකෝවේ බේකරයකින් පිරිසක් කැවිලි මිලදී ගන්න ගමන් හිටියා. එයාලට පිටිපස්සේ පුංචි ළමෙක් මේ බේකරියෙන් හැලෝවින් එකට නොමිලේ දෙන කැවිලි ගන්න බලාගෙන හිටියා. ඒ ළමයා ඉස්සරහට නොයා එක තැන ඉඳන් කාට හරි අත දික් කරගෙන වගේ ඉද්දි එකපාරටම අద్භූත දෙයක් සිද්ධ වෙනවා. මේ ළමයා ටික වෙලාවක් බලාගෙන ඉඳලා ඉස්සරහට යද්දිම එකපාරටම ඒ ළමයා පිටිපස්සට තල්ලු වෙලා වැටෙනවා. හොඳින් මේ වීඩියෝ එක බැලුවොත් තේරෙනවා මේක හරියට නිකම් කවුරු හරි කෙනෙක් මේ ළමයාව ආපස්සට තල්ලු කරනවා වගේ කියලා.
ඉතින් මේ වීඩියෝ එකට ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා මේ ළමයාට අදෘශ්‍යමාන බලවේගයකින් ආපස්සට තල්ලු කරා කියලා. ඒ ළමයා මුලින්ම ඉස්සරහට නොයා හිටියේ ඒ අදෘශ්‍යමාන බලවේගය ළමයාට පෙවුන හින්දා කියලත් ගොඩක් අය විශ්වාස කරනවා. ඉතින් මෙතන ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද? මැදියම් රාත්‍රියේ ගෙදර ඇතුලෙන් ලොකු සද්දයක් ඇහුණ හින්දා නිදාගෙන හිටපු මේ ගෙදර අයිතිකරුට ඇහැරෙනවා. එයා මුලින් හිතුවේ මේ ගෙදරට කවුරු හරි හොරෙක් ඇතුල් වෙලා කියලයි. මේ දේ පරීක්ෂා කරන්න මේ කෙනා ගියාම අදි අස්වාභාවික දෙයක් සිද්ධ වෙනවා. මුලින් ලයිට්ස් නිවිනිවී දැල්වෙන ගමන් තිබුණා. එයා බයෙන් කාමරයට ඇතුල් වුණාම කාමරයේ තිබුණ දේවල් අත්භූත විදියට ඉබේම චලනය වෙන්න පටන් ගත්තම එයා ඉක්මනට එතනින් එළියට ගියා. ඉතින් මේ සිද්ධිය එයාගේ ජීවිතේ සිද්ධ වුණ භයානකම සිද්ධිය වගේම මේකෙන් පස්සේ එයා මේ ගෙදර අස්වාභාවික දේවල් සිද්ධ වෙනවා කියලා විශ්වාස කරන්න පටන් ගත්තා. දැන් ඔයා බලන්න යන්නේ පැහැදිලිවම අඳුරු බලවේගයක් කැමරාවේ සටහන් වුණ වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේ තියෙන්නේ කාන්තාවක් එයාගේ ළමයා සෙල්ලම් කරන එක රෙකෝඩ් කරලා ඒ කාන්තාවගේ සහෝදරියට ඒක යවන එක. ඒත් එයා මේ වීඩියෝ එක බැලුවම මේකේ අමුතු දෙයක් දකිනවා. මේ කාන්තාවත් පස්සේ මේ වීඩියෝ එක බලද්දි මේ දේ දැක්කම ගොඩක් බය වෙනවා. How mommy say got the stuff look like this? Check it out. Come on. එකපාරටම කළු පාට අමුතු පෙනුමක් තියෙන දෙයක් එතනින් වේගයෙන් ගමන් කරනවා. ඒ වුණත් කාන්තාව ඒක ඒ වෙලාවේ දකින්නේ නෑ. ඔයා හොඳින් බැලුවනම් තේරෙනවා මේ ඉන්නේ සතෙක් නෙවෙයි කියලා. Come on. ඉතින් මේ කාන්තාව කියන විදියට ඒ වෙලාවේ ගෙදර ඉඳලා තියෙන්නෙත් එයයි මේ ළමයයි විතරයි. එහෙනම් ඇත්තටම මේ කළු පාට දේ මොකක්ද? ජෝන් කියන පුද්ගලයා ප්‍රදර්ශනයකදී ටිකක් අමුතු බෝනික්කෙක් මිලදී ගන්නවා. මේක විකුණපු කෙනා කියලා තියෙන විදියට මේක ගොඩක් පරණ එකක් වගේම මේක යක්ෂයන් ආවේශ වෙන බෝනික්කෙක්. කොහොම වුණත් ජෝන් හොල්මන් වගේ දේවල් විශ්වාස කරන්නේ නැති කෙනෙක්. ඒ හින්දා ජෝන් මේ අමුතු පෙනුමක් තියෙන බෝනික්කව මිලදී ගන්නවා. සතියකට විතර පස්සේ ජෝන්ගේ බිරිඳට තේරෙනවා මේ බෝනික්කගේ මොකක් හරි අමුත්තක් තියෙනවා කියලා. ඒ බෝනික්ක තියෙන තැන්වල දේවල් ඉබේම හේතුවක් නැතුව චලනය වෙනවා කියලා එයා දැකලා තියෙනවා. මේ දේවල් තහවුරු කරගන්න ඕන හින්දා ජෝන් මේ ගෙදර තැනින් තැන කැමරා හයි කරනවා. ඉතින් මේ කැමරාවල ගොඩක් භයානක සහ අදහගන්න බැරි දෙයක් සටහන් වෙනවා.
එකපාරටම කාමරයේ දේවල් එහාට මෙහාට ඉබේම විසි වෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ මෙතනට එන බල්ලත් එකපාරටම ගැස්සිලා ආපස්සට යනවා. ඉතින් මේකෙන් අපිට තේරෙනවා මෙතන මිනිස් ඇසට පේන්නේ නැති මොනහරි දෙයක් තියෙනවා කියලා. ජෝන්ගේ බිරිඳට මේ බෝනික්කව ගෙදරින් අයින් කරන්න ඕනි වුණත් ජෝන්ට මේ බෝනික්කව ඕනි වෙනවා. අමුතු දේවල් දිගින් දිගටම සිද්ධ වෙනවා. කාලයත් එක්ක මේ බෝනික්කා ගෙදර අනිත් බෝනික්කන්ටත් ආවේශ වෙනවා. Update on my doll Charlotte that my wife wants me to get rid of. This is what happens whenever I put her near my daughter's old Cabbage Patch toy. But that's not the weirdest part. There's no batteries. But wait, there's more. I even cut the wire to see if that would stop it. Is she causing this? I just can't get rid of her. මේ දේවල් දැක්කම ජෝන්ටත් තේරෙනවා මෙතන සිද්ධ වෙන දේවල් එන්න දරුණු අතට හැරෙනවා කියලා. ඊට පස්සේ ජෝන් බිරිඳ කිව්ව විදියට මේ බෝනික්කව පූජකයෙක් ළඟට අරගෙන යනවා. කොහොම වුණත් පූජකයා මේ බෝනික්කව ප්‍රතික්ෂේප කරනවා. ඒකට හේතුව තමයි මේ බෝනික්ක ළඟට යද්දී පූජකයාට දරුණු බලවේගයක් මේ අවට ඉන්නවා කියලා දැනিলা තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක තමයි ජෝන් අප්ලෝඩ් කරලා තියෙන අවසාන වීඩියෝ එක. අවුරුද්දක ඉඳන් එයාලා ගැන කිසිම ආරංචියක් ඇත්තේ නැහැ. ඉතින් මේ බෝනික්ක ගැන ඔයාලා මොනවද හිතන්නේ? කප්‍රීස් කියන කාන්තාව ටික දවසක ඉඳන් භයානක අමුතු දේවල් වලට මුහුණ දීලා තියෙනවා. රැයට එක සද්ද ඇහිලා මෙයා ඇහැරුණාම ඒ සද්ද මොනවාද කියලා පරීක්ෂා කරන්න ගිහින් තියෙනවා. කොහොම වුණත් මෙයා ඒ දේවල් පරීක්ෂා කරන්න යද්දී කවුරු හරි කෙනෙක් Taman ළඟින් ඉන්නවා වගේ හැඟීමක් දැනිලා තියෙනවා. එක රැයක ගෙදර තියෙන CCTV කැමරාවක පැහැදිලි කරන්න අමාරු දෙයක් රෙකෝඩ් වෙනවා. What this is my security camera, okay? Now, you can see me over here in the white nightgown, facing the window. What is that keeps being seen in my security camera? Does anyone know what that looks like or what that could be? That keeps showing up behind me in my security camera. This is about the third time it has shown up. I've checked the security cameras over and over again, and it only shows up behind me. It is not showing up behind anyone else. And of course you can see it's my security camera because I've got right here is the line of the camera. And this is the full size of the photo. Now, this is me over here in the white gown facing the window again. What is that shadow that keeps coming up behind me? My security camera is catching it every time about the hours between 3 and 4 a.m. That is the only time my camera is showing that. Someone help me out. පාන්දර 3ට විතර කප්‍රීස් පිටිපස්සෙන් කළුපාට මිනිසෙක්ට සමාන පෙනුමක් තියෙන කෙනෙක් සටහන් වෙලා තියෙනවා. අවධානයෙන් බැලුවොත් පේනවා මේ කෙනාට අත්තරු දෙකක් සහ අන් දෙකක් තියෙනවා කියලා. කප්‍රීස් මේ දේවල් දැක්කම ගොඩක් බය වෙලා තියෙනවා. මේ කැමරාවල රෙකෝඩ් වුණ දේ ගැන අදටත් කාටවත්ම හිතා ගන්න බෑ. මේත් එක්කම අද වීඩියෝ එකත් ඉවර වෙනවා. ඉතින් වීඩියෝ එක ගැන අනිවාර්යෙන්ම ඔයාගේ අදහස කමෙන්ට් කරන්න කියලා මතක් කරන ගමන් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න.